අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට වසර 30ක් සපිරීම නිමිත්තෙන් අම්බුලුවාව බහරකාර මණ්ඩලය මගින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. එම වැඩසටහන් පිළිබඳ ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට සම්බන්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. මධ්‍යම පළාතේ පිරිවෙන්වල උගන්වනු ලබන ආචාර්ය ස්වාමින් වහන්සේලා 100ක් නමක් සහභාගී කරවාගෙන ගුරු පුහුණු වැඩසටහන දියත් කිරීමට කටයුතු සංවිධානය කළ තිබෙනවා. අම්බුලුවාවට වසර 30ක් සපිරීම නිමිති කරගෙන එක් ගොවිජන කුළුණ අභ්‍යන්තරයේ සිට සරු රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අපි සංවිධානය කළ තිබෙනවා. ඒ වගේම අම්බුලුවාව පරිසරය තුල ඓතිහාසික වටිනාකමක් ඇති විහාරස්ථානයක් ආරම්භ කරන්නට කටයුතු සංවිධානය කළා තිබෙනවා. ජෛව විවිධ සංකීර්ණයේ 30 වන සංවත්සරයේ නිමිති කොටගෙන සර්වාගමික මධ්‍යස්ථානයේ පිහිටි මුස්ලිම් පල්ලිය නවීකරණය කළා. මෙවර මෙම 30 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි ඉෆ්තාරි උත්සවයක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. දීමු ජයරත්න අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව සියලුම ජාතීන් අතර සහජීවනය වෙනුවෙන් නිර්මාණය කරපු මේ මධ්‍යස්ථානය සර්වාගම මධ්‍යස්ථානය තුළ පිහිටි මේ මුස්ලිම් පල්ලිය නවීකරණය කළා. මෙම ඉෆ්තාර් උත්සවය පැවැත්වීම සඳහා මෙම මාස 13 වන දින මාර්තු මාස 13 වන දින සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඩිජිටල් කරණය දිළිඳු බව තුරන් කිරීම සහ